සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ මීට ඉස්සෙල්ලා ගොඩාක් දවසක ඉඳලා ඔයගොල්ලෝ මගෙන් ඉල්ලන වීඩියෝ එකක්. මීට පෙර ඔයාලට මම අරගෙන ආවා කේක් ස්ට්‍රක්චර් එකක් හොටෙල් එකකට ගිහිල්ලා කොහොමද සවි කරන්න කියලා. එතකොට ඒක සවි කරලා දෙන ප්‍රායෝගික ගැටලු ඒ වගේ දේවල් මම ඔයාලට කතා කරා. ඒ වීඩියෝ එකේදී මම ඔයාලට කියපු විශේෂ පේස්ට් එක තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. අවශ්‍යය ඉවසීමෙන් වීඩියෝ එක ටිකක් බලන්න. ඔගොල්ලෝ දැකලා ඇති කේක් බඩු තියෙන කඩවල් වලට ගියාම අයිසින් මල් විකුණන්න තියෙනවා. විශේෂිත විදිහකට අසුරලා තියෙන නැත්නම් ඒ අයිසින් මල් දිය වෙනවා. එක්කෝ ඒවා තියෙන්නේ AC room එකක යම නැත්නම් ඒ අයිසින් මල් වලට ඔගොල්ලෝ දැකලා ඇති ලයිට්ස් වගේ සෙට් කරලා පුංචි උණුසුමක් ඒ මල් වලට දීලා තියෙනවා. මොකද නැත්නම් අයිසින් මල් දිය වෙනවා. සමහර ෂොප්ස් වල ඔගොල්ලෝ දැකලා ඇති කේක් බඩු තියෙන අයිසින් මල් වලට අමතරව ක්ලේ මල් තියලා තියෙනවා විකුණන්න. එතකොට ඒ ක්ලේ මල් වලට අර වගේ විශේෂිත උණුසුමක් එහෙම දෙන්න ඕනේ. මොකද ඒක දිය වෙන්නේ නැහැ. සමහර ෂොප්ස් වල මම මේ ගිහිලා තියෙන ෂොප්ස් වලදී මම දැකපු දේවල් ඔයගොල්ලොත් එක මම මේ බෙදාගන්නේ. සමහර ෂොප්ස් වල ඒගොල්ලෝ යාලට ඕඩර් එක දීපුවාම මේ ක්ලේ පේස්ට් එකෙන් ඔයාලට මල් හදලා දෙන්න. අද කියලා දෙන පේස්ට් එක කේක් වලට පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ ආහාරයට ගන්න අපි සාමාන්‍ය කේක් තියෙන බර්ත්ඩේ කේක්ස් වගේ කේක් වලට කියන කන ඒවට පාවිච්චි කරන්න එපා. කරුණාවෙන් ඉල්ලනවා මම මේක පාවිච්චි කරන්නේ කේක් ස්ට්‍රක්චර් සඳහා පමණයි. ඒ කියන්නේ ඩමි වලින් රිජි ෆෝම් වලින් හදපු ලොකු වෙඩින් කේක් ස්ට්‍රක්චර් වලට වගේ තමයි මේක පාවිච්චි කරන්නේ. සමහර ක්ලාසස් වල ගුරුවරු ඔයාලට මේක පේස්ට් එක දෙනවා. මේ පේස්ට් එක හදන හැටි කියලා දෙනවා. සමහර අය හදන පේස්ට් එක දැන් මම අද කියලා දෙන එකට වඩා සමහරට වෙනස් ඇති. ගුරුවරු 5 දෙනෙක් ගත්තොත් ක්‍රම 5කට මේ පේස්ට් එක හදන විදිය කියලා. ඉතින් සමහර ගුරුවරු දෙන්නේ සමහර අය මේ එයාලා ක්ලාස් එකේ මේ පේස්ට් එක විකුණනවා. බර අනුව විකුණනවා. ඒගොල්ලෝ මේකේ මේ රෙසිපි එක දෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් මේක රහසක් විදියට තියන් ඉන්නේ. එක එක නම් වලින් මේක හඳුන්වනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ කේක් ස්ට්‍රක්චර් සඳහා පමණයි. දැන් තාක්ෂණයේ කාලේ දියුණු වෙද්දී අපි දැන් ඩමි වලින් කේක් ස්ට්‍රක්චර් දාන්න ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර ගොඩක් ওই තට්ටු කේක් එක තනිකර කේක් වලින් හදන්නේ. වෙඩිනකට එන අයට සර්ව් කරන්නේ ඒ කේක් එකම කපලා. ඒකට දැන් එහෙම කරන්නේ නැහැනේ. තනිකර රිජි ෆෝම් වලින් කේක් එක හදන්නේ. සමහර තැන්වල පොඩි කෑල්ලක් පොඩි තට්ටුවක් කේක් වලින් තියෙනවා. ඉතින් එහෙම රිජි ෆෝම් වලින් හදද්දී අලුත් මේ යුගයේ අපි ඉතින් පහසු ක්‍රම හොයනවා. පහසු ක්‍රම අපි හොයාගෙන ඒවා ප්‍රයෝජනෙට ගන්නවා. අපි කාලය ඉතුරු කරගන්න. ඉතින් ඒ වගේ අපිට කාලය ඉතුරු කරගන්න ගොඩාක් පහසු දෙයක් මේ පේස්ට් එකෙන් මේ ක්ලේ එකෙන් හදන එක. අයිසින් මල් ඔයාලා දාන්නට කොච්චර අමාරුද හදලා තියාගන්න එක දිය වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඉතින් ඔයාලා මහා පරිමාණයෙන් කේක් ස්ට්‍රක්චර් කරනවා නම් ඔයාලට බොහොම පහසුයි මේ ක්ලේ එකෙන් මල් හදලා තියාගන්න එක. මේක අවුරුදු ගාණක් තියාගත්ත හැකි. මම මේ වීඩියෝ එක මම කතා කරන අතරතුර ඔයාලට පෙන්නන්නම්. මේ මම පෙන්නන මේ මල බලන්න මේක අවුරුදු මං හිතන්නේ 15කට වඩා පරණයි මේ මල. බලන්න මේ කම්බිය දිරලා. කම්බිය දිරනවා. ඒත් මේ ක්ලේ එක මේ මල් පෙති ඒ විදිහටම තියෙනවා. මේක දූවිලි බඳනත් ඔයාලට පුළුවන් තෙතරෙදි කෑල්ලකින් නැත්නම් පොඩි බ්‍රෂ් එකකින් පිහලා ගන්න. නැවත පාවිච්චි කරන්න පුළුවන් කේක් ස්ට්‍රක්චර් සඳහා. ඉතින් කේක් ස්ට්‍රක්චර් ලොකුවට කරන කෙනෙක්ට ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක් ඉතාම පහසුයි. මානව විදිහට ඕගොල්ලන්ට පහසුයි මේ ක්ලේ එකෙන් මල් හදන්න පුරුදු වුණොත්. ඉතින් ඔයාලට තියෙන ගොඩාක් ප්‍රයෝජනවත් ක්ලේ එකක් මේක. ඉතින් අපි බලමු දැන් මේ ක්ලේ එක හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අයිසින් වලින් මලක් හදද්දී මේ ක්ලේ එකෙන් මලක් හදද්දී සමහර තැන්වල පොඩි වෙනස්කම් කීපයක් වෙනවා. ඒවා ගැන මම ඔයාලට වීඩියෝ එක අන්තිමේදී පැහැදිලි කරන්නම්. ඕගොල්ලෝ මේ ක්ලේ එක හදනවා නම් ඒකට වෙනම භාජනයක් තියාගන්න. කෑම හදන භාජන මේ ක්ලේ එක හදන්න පාවිච්චි කරන්න එපා. මේ මං සෑහෙන කාලේ ඉඳන් ක්ලේ එක හදන්න පාවිච්චි කරන භාජනය පෙන්නන්නේ. මේක සෑහෙනට පරණයි. මේකෙදී අපි එකටම දාගන්නවා කෝන් ෆ්ලා. කෝන් ෆ්ලා කප් එකක් ගන්නවා. ඊළඟට මම ගන්නවා සුදු පාට ගම්. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ගම් තමයි මම ඔයාලට අනුමත කරන්නේ. වෙන ගම් පාවිච්චි කරන්න එපා. ඔයාලගේ මිශ්‍රණයේ වෙනස්කම් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන එකක් පාවිච්චි කරද්දී මම අත්හදා බැලීම් සෑහෙනට කරලා තමයි මේ ගම් එක තෝරගත්තේ.
මේකෙන් තමයි හරියටම එන්නේ. තව දෙයක් කියන්න ඕන. දැන් මම මේකේ ගම් කප් එකක් කියලා සඳහන් කරන්නේ. නමුත් ඔගොල්ලෝ ගම් කප් එකක් නෙමේ ගම් තනිකර දාගන්න ඕනේ කප් එකෙන් 3 කාලක්. ඉතුරු කාලට ඔගොල්ලෝ වතුර දාන්න ඕන. එහෙම තමයි ගම් කප් එකක් කියන එක මම අදහස් කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ වතුර දාලා හොඳට ඒක කූරු ගාලා හොඳට කලවම් කරගන්න. ගම් කප් එකක් කියලා මම අදහස් කරේ ඒකයි. කප් එකෙන් 3 කාලක් ගම් ඉතුරු කාල වතුර. ඊට පස්සේ මේක දාන්න කෝන්ෆ්ලවර් මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න කැට නැති වෙනකල්. උපරිම පුළුවන් තරම් කැට නැති වෙනකල් හොඳට කලවම් කරගන්න. මේ ගම් එක ගන්න තියෙන්නේ හાર્ඩ්වෙයාර් වල ලොකු සයිස් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොත් කඩවල වලත් තියෙනවා පොඩි සයිස් එකේ බෝතල්. ඊළඟට මම එකතු කරගන්නවා විනාකිරි. මේකේ බ්‍රෑන්ඩ් එකක් එහෙම විශේෂයක් නැහැ. කැමති විනාකිරි එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. විනාකිරි අපි එකතු කරගන්නේ මේ අපි හදන මිශ්‍රණය පුස් කන එක වළක්ව ගන්න. ඊළඟට බේබි ඔයිල් එකතු කරන්න. මේකෙත් විශේෂ වර්ගයක් එහෙම බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඔගොල්ලෝ කැමති බේබි ඔයිල් එකක් එකතු කරන්න. ඊළඟට විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන. මේ ක්ලේ එක හදද්දී නිකම්ම අපි ඉතුරු ටික කරගෙන ගියොත් මේ මිශ්‍රණය අපිට එන්නේ අවර්ණ මිශ්‍රණයක්. ඒ කියන්නේ විනිවිද පේන මිශ්‍රණයක් තමයි එන්නේ. ඒ නිසා අපි මේකට එකතු කරනවා ඇක්‍රලික් සුදු පාට. ඇක්‍රලික් හෝ ෆුඩ් කලරින්. ඒ කියන්නේ ආහාර වර්ණක ආහාරවල වල කේක් හදන්න දාන කලරින් සුදු පාට මේකට එකතු කරගන්න ඕන. එතකොට අපිට සුදු පාට ක්ලේ බෝලයක් තමයි එන්නේ. මට මම මේක හදන්නේ කොළ හදන්න. මමට කොළ රාශියක් හදාගන්න තියෙනවා. ඒ නිසා මම මේකට කොළ පාට එකතු කරනවා. මතක ඇතුව ඔයගොල්ලෝ සුදු පාට එකතු කරගන්න ඔයගොල්ලන්ට වෙන මොන හරි දෙයක් හදනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ මිශ්‍රණය දැන් හිතන්න රතු රෝස මල් හදන්නමයි ඔයගොල්ලෝ හදන්නේ කියලා. එහෙනම් මේකට රතු දාලා කෙලින්ම මේ වෙලාවේදී මේ රතු දාලා හදාගන්න. සේරම ටික කලවම් කරුවට පස්සේ මේක අපි ලිපේ මද ගින්නේ හොඳින් කූරු ගාමින් මිශ්‍ර කරන්න ඕන. එහෙම මිශ්‍ර කරද්දී මේකේ ටිකෙන් ටික ගල් වෙනවා. එහෙම ගල් වෙද්දිම මේක ලිපෙන් බාන්න. මේක මතක තියාගන්න ගොඩාක් රස්නෙන් නෙමෙයි මද රස්නෙන් තමයි රත් කරලා ගන්න ඕනේ. හැබැයි ඩබල් බොයිල් කරන්න එපා. කෙලින්ම ලිපේ තියලා අඩුම ගින්දරේ මේක හොඳට කූරු ගාලා ගන්න. කූරු ගාන්න ඕන අනිවාර්යයෙන්ම නිකන් තියන්නත් එපා. කූරු ගාමින් ඔයාලට කලවම් කරද්දී පේනවා මේක ටික ටික ගල් වෙනවා. ලොකු වෙලාවක් යන්න ඉක්මනට මේක ගල් වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ වැස්ලින් ගාපු මතු පිටක මේ මිශ්‍රණය දාලා හොඳට අතින් තද කර කර කලවම් කරගන්න ඕන. හොඳට නීට් කරගන්න ඕන. මේක හරි අමාරුයි කරන්න. මේක තමයි අමාරුම පීවර කරන්න. මොකද මේක අපි රස්නෙන්ම තමයි කරගන්න ඕනේ. අත පිච්චෙනවා කරද්දී. ඔයගලන්ට පුළුවන් නම් ග්ලව්ස් දෙකක් දාලා කරන්න. එතකොට ටිකක් රස්නේ දැනෙන එක අතට අඩු වෙනවා. රස්නේ තියෙද්දිම තමයි අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔයගලන්ට අතට දැනෙනවා මේක සාමාන්‍ය අපේ පාවිච්චි කරන අයිසින් එකට වඩා බොහොම මේ සොෆ්ට් බොහොම එබෙන ගතිය නිකන් පුළුන් වගේ ගතියක් තියෙන්නේ. අයිසින් මිශ්‍රණයකට වඩා බොහොම ඒ පුළුන් වගේ ගතිය වැඩි මේ මිශ්‍රණය. තව දෙයක් කියන්න ඕන. ඔයගොල්ලෝ දැන් මේ මිශ්‍රණය අරගෙන අතින් කලවම් කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා මේක නිකන් කුඩු කුඩු හැලෙනවා ඩ්‍රයි වැඩි වගේ කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ නැවත ගම් චුට්ටක් ගොඩාක් නෙමෙයි ගම් චුට්ටක් එකතු කරලා හොඳට කලවම් කරන්න. ඒතර හරි පදම එනවා. එතකොට ඔයාලට හිතෙනවා මේක ඇලෙන ගතිය වැඩි වගේ කියලා කෝන්ෆ්ලවර් තව චුට්ටක් එකතු කරලා කලවම් කරන්න. ඒ වගේ ඔයගොල්ලෝ පදම බලන්න ඕල. දැන් අයිසින් වලින් මල් හදපු අයටනේ මම මේ කියන්නේ මේ අලුත් මිශ්‍රණය මේ හඳුන්ලා දෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවානේ හරි පදම.
අපි අයිසින් මලක් හදන්න අර කැඩෙන අතින් අල්ලද්දි නිකන් කැඩෙන කුඩු කුඩු හැලෙන වගේ එකකින් අපිට අයිසින් මලක් හදන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මේ මිශ්‍රණයත් ඔයගොල්ලන්ට අතට දැනෙනවා. අර වගේ ඩ්‍රයි නම් ගම් ටික එකතු කරන්න. ඇලෙන ගතිය වැඩි නම් කෝන්ෆ්ලවර් ටිකක් එකතු කරන්න. ඊළඟට මේ විදිහට තමයි අපි ස්ටෝ කරගන්නේ. අපි අර අයිසින් මිශ්‍රණයක් තියාගන්නවා වගේම තමයි පොඩ්ඩක්වත් හුලං වදින්න දෙන්න එපා. හුලං වැදුනොත් මේක ඉක්මනට ගල් වෙනවා. මේක සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් වගේ තියාගෙන ඕගොල්ලන්ට මල් හදන්න එක එක ඒවට ගන්නත් පුළුවන්. ඕගොල්ලන්ට මේ ක්ලේ එක කේක් ස්ට්‍රක්චර් වලට මල් හදන්න විතරක් නෙමෙයි වෙන වෙන දේවල් හදන්නත් පාවිච්චි කරන්න පුළුවන්. කොට ඉයරින්ග්ස්, පෙන්ඩන්ට් වගේ දේවල් හදන්නත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මිශ්‍රණය ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ හරි විදියට හැදුවා නම් මාස 3ක් 4ක් වගේ කාලයක් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන්. ඉතින් මේ ක්ලේ එකෙන් ඕගොල්ලන්ට සාමාන්‍ය අයිසින් මල් හදන විදිහටම මල් හදා ගන්න පුළුවන්. අපි අයිසින් මල් හදද්දි දාන්නේ ඇලෙන්නේ නැති වෙන්න කෝන්ෆ්ලවර්. එතකොට ඕගොල්ලන්ට කෝන්ෆ්ලවර් පාවිච්චි කරන්න පුළුවන් මේ මිශ්‍රණය හදද්දි ඇලෙන්නේ නැති වෙන්න. එතකොට සාමාන්‍ය මල් පෙති අලවද්දි වගේ ඕගොල්ලෝ මේ පාවිච්චි කරපු සුදු පාට ගම් එක තමයි පාවිච්චි කරන්න ඕනේ පෙති අලව ගන්න. මේක සාමාන්‍යයෙන් පැය 24ක් වගේ යද්දී වේලෙනවා. ගොඩාක් මහතට වගේ ඕගොල්ලෝ හැදුවොත් ඊට වඩා වැඩි කාලයක් යයි වේලෙන්න. සාමාන්‍ය අපි අයිසින් මල් හදද්දි පාවිච්චි කරන ටූල්ස්ම පාවිච්චි කරලා මේ ක්ලේ එකෙන් නිර්මාණ කරන්න අපිට පුළුවන්. එතකොට මේක කලර් කරන්නෙත් ඒ අපි සාමාන්‍ය අයිසින් මල් කලර් කරන විදිහටමයි. ඒ ඩස්ට්, පෙටල් ඩස්ට් පාවිච්චි කරන්න පුළුවන් කලර් කරන්න. ඔයගොල්ලෝ සුදු පාටින් දැන් මේ ක්ලේ එක හදාගත්තාම හදලා ඉවර වෙලා ඔයගොල්ලන්ට කැමති විදිහට අවශ්‍ය පාට වෙන වෙනම එකතු කරගන්න පුළුවන්. අයිසින් බෝල වෙන් කරලා පාට යොදා ගන්නවා වගේම කරන්න පුළුවන්. ඇක්‍රලික් තමයි මේකට වඩාත්ම ගැලපෙන්නේ. ෆුඩ් කලරින් පාවිච්චි කරන්න පුළුවන්. වෝටර් කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ෆැබ්‍රික් පේන්ට් පාවිච්චි කරන්නත් පුළුවන්. තව එක ඩස්ට් වර්ග තියෙන්නේ. ඩස්ට් වර්ග වලුත් මේක පාට කරගන්න පුළුවන් අපිට. ක්ලේ මිශ්‍රණය සහ සාමාන්‍ය අයිසින් මිශ්‍රණය වෙනස් වෙන තව තැනක් ඔයාලට මම කියන්න ඕන. ඔයගොල්ලෝ දැන් කටර් එකකින් නිර්මාණයක් කරනවානේ දැන් කපලා. අපි කියමු සමනලයක් කියලා. සමනලයක ඔයගොල්ලෝ හදනවා. නමුත් ඒ අපි කටර් එකෙන් කපලා හදන තියෙන ප්‍රමාණයට වඩා මේක වේලෙද්දී යම් තරමකින් අපේ නිර්මාණය පොඩි වෙනවා. දශම ගානකින් පොඩ්ඩක් පොඩි වෙනවා. අන්න ඒක මතක තියාගන්න. මේ ක්ලේ එකේ පොඩි ඉලාස්ටික් ගතියක් තියෙනවා. ඉතින් මේක තමයි ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් දවස් ගාණක් තිස්සේ මගෙන් ඉල්ලපු ක්ලේ මිශ්‍රණය. කේක් ස්ට්‍රක්චර් කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වේ මේ මල්. අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනකල් අදට මම ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්.